පටන් ගන්න විනාඩි කිහිපයක් තේන නිසා සයුමි හිටියේ පුටුව චානකට කිට්ටු කරගෙන. ටිකකින් මිස්ටර් සුදේව ක්ලාස් එකට ඇතුල් වුණේ හරිම ප්‍රබෝධමත්ව. එයාගේ හැන්සම් පෙනුම නිසා ගැහැණු ළමයි නම් විශේෂයෙන්ම ඉංග්‍රීසි ක්ලාස් එකට ආස වුණා. අද අපි ලව් ස්ටෝරි එකක් අහමු නේද? ලව් කිව්ව විතරයි ඔයාලගේ මූණු දිලිසෙන්න පටන් ගත්තා වගේ මට පේන්නේ. සර් hina වුණා. මේ කතාව කවදා හරි කවුරු හරි කියපු එකක්. මේක කියන්න ඔයාලත් සහභාගී වෙන්න ඕන. සයුමිට ඉබේම චානක දිහා බැලුණා. ඔයාලට වෙනවා මේ කතාවේ ගර්ල්ට හා බොයිට නම් දෙකක් පෙන්න. ගර්ල්ගේ නම බිසෝ මැනිකේ. ලසිත් කිව්වා. ඒ නම හොඳයි. අපි එයාට බිසෝ කියමු. එතකොට පිරිමි ළමයාගේ නම? ගුණේරිස්. මල්කි කිව්වා. මේ පාඩම හරිම විනෝදමත් වේවි කියලා හැමෝටම හිතුණා. ඔයාලා hina වෙන්නේ ඒ නම් පරණ නිසානේ. දන්නවද? ඒ කාලේ අය ආදරේ කරන්න නැති දැනටත් වඩා හොඳට සමහර විට හරිම එක්සයිටිං විදිවලට. හිතන්නකෝ තරුණියක් නාන්න යනකොට රොමෑන්ටික් මියුසික් එකක් ඇහෙනවා. ඇයි ඉබේ මෙතන නවතිනවා. ටිකකින් තරුණියට ඇදගෙන කැලේට රිංගනවා. කාමරෙන් කරන සල්ලිත් ඉතුරුයි. අදටත් වඩා එක්සයිටිං නේද? අපි ආපහු අපේ කතාවට යමු. ගුණේරිස්ට ගුණේ කියලා කියමු ලේසියට. ඔයාලා දාපු නම් දෙක පරණ වුණාට විසෝහා ගුණේ ඉන්නේ අද කාලේ. ඔන්න මේ කියන දවසේ මේ දෙන්නා කොළඹෙන් කෝච්චියට නැකලා කළුතර පැත්තට යන ගමන් ඉන්නේ. ඔයා දන්නවද? මට ඔයාට කියන්න ආදරය ගැන කතාවක් තියෙනවා. ගුණී කතාව පටන් ගත්තා. කියන්නකෝ බලන්න. බිසෝ උනන්දුයි. බෑ. දැන් බෑ. ඒකට හරි වෙලා වෙන්න ඕනේ බිසෝ. මොන විකාරයක්ද? බිසෝට පොඩ්ඩක් තරහත් ආවා. ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ජනේලෙන් ලස්සන නිල් පාටේ මූදු පේන්න පටන් ගත්තා. මට දැන් කතාව පටන් ගන්න පුළුවන් බිසෝ. ගුණේ හරිම එක්සයිටඩ්. මම ආසයි අහන්න බිසෝ කිව්වා. කතාවේ තියෙනවා love is like an ocean. It's deep and beautiful. ඇත්තටම මූද ආද්‍රේ වගේ. ගැඹුරුයි ලස්සනයි. ඒක ඇහුනම බිසෝ ඇස් කරකවුවා. ඇයි? ඔයා එකඟ නැද්ද බිසෝ? නෑ. බිසෝ උත්තර දෙන්න පටන් ගත්තා. බිසෝගේ උත්තරේ ඇහුන ගමන් සයුමිට පුංචි හිනාවක් ආවා. සුදේව සර් බිසෝගුණේ කතාව දැනට නැවැත්තුවා. හරි. දැන් බිසෝගේ උත්තරේ ආදරේ මූද වගේ නෑ කියන එකනේ. මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ? ඉංග්‍රීසි වලින් විතරක් උත්තර දෙන්න ප්ලීස්. ආදරේ කොහොමද අනේ මූදක් වගේ වෙන්නේ? හරියට අර ඉස්සර ගෑනු කෙන කිව්ව වගේ එකීට කොටස් හංසයෝ වගේලු කරත්තරෝද වගේලු. එහෙම රූපයක් තිබුණොත් අපිට ගෑනු එපා වේවි. ඒ නිසා මං හිතන්නේ බිසෝ හරි කියලා. ඒ රංග කිව්වා. කරත්තරෝද වගේ නැති ගර්ල්ස්ලා හොයන්න ගිහින් තමයි ඒ රංග ඔයා තවම සිංගල්. නයිනි ඔච්චමට කිව්වා. හරි. දැන් ඔයාලා මට බිසෝ හැම කියන්න හේතු තුනක් කියන්න ඕන. එක කෙනෙක් එක ගාන කියන්න ප්ලීස්. මූදේ කුණාටු ඇවිත් මාළු බෝට්ටු විතරක් නෙමෙයි නැව් උනත් ගිලන වෙලාවල් තේනවා. සමහර මුහුදු වෙරළවල් වල මෝරු ඇවිත් මිනිස්සුන්ව කනව. අම්මෝ උන් කටාරිනවා දැක්කමත් බයයි. හරියට වාගේ කට වගේ. සුමාලි චමත් දිහා බැලුවා. කෝ තුන්වෙනි හේතුව? සුදේව සර් ඇහුවා. බර්මියුඩා ට්‍රයැන්ගල් එකේදී ලুকু නැව් පවා අතුරුදහන් වෙනවලු. අහන කොටත් බයයි. හරි. අපි දැන් හිතමු බිසෝනුත් ඔය හේතු ටිකම ගුණේට කිව්වා කියලා. ඊට පස්සේ මොකද උනේ බලමු. සර් කිව්වා. අයියෝ බිසෝ, ඔයාට ඔච්චර දුර හිතන්නේ නැතුව මේ මොහොතේ එන්ජොයි කරන්න බැරිද? ගුණේ සුසුමක් හෙළුවා. ඔන්න දැන් තව දවසක් බිසෝ ගුණේ එක්ක ලස්සන මුහුදු වෙරළේ ඇවිදගෙන යනවා. පොඩි ළමයි සෙල්ලම් කරනවා, මිනිස්සු ඇවිදිනවා. සමහරු ෆොටෝ බැන්නවා. ඔන්න එක සැරේටම ලස්සන දේ දුන්නක් අහසි මතුණා. මට කතාවේ තව ටිකක් කියන්න පුළුවන්. බිසෝ හරි එක්සයිටඩ්. කතාවේ තියෙනවා love is like a rainbow. It's colorful and makes people smile. ඇත්තටම දේ දුන්න ආදරය වගේ. එක එක පාටයි, ලස්සනයි. ඒක ඇහුනාම බිසෝ ඇස් කරකෙව්වා. ඇයි? ඔයා එකඟ නැද්ද බිසෝ? නෑ. බිසෝ උත්තර දෙන්න පටන් ගත්තා. ළමයි අයියෝ කිව්වා. අයියෝ එයාට බිසෝ නෙවෙයි මිස් නෙගටිවිටි කියලා කියන්නයි තිබුණේ. බෑ කියාගත්ත ගමන්මයි. මාලන් කිව්වා. ඉන්නකෝ මාලන්,
අපි කතාව අහලින්දිමු. දැන් දේ දුන්න ගැන බිසෝ ගුණේට එකඟ නොවෙන්න හේතු 3ක් කියන්න. සර් ළමයින්ට කිව්වා. දේ දුන්න කියන්නේ ආලෝකයේ මායාවක්. අපි ලස්සනයි කියලා බලන්නේ ඇත්ත දෙයක් නෙවෙයි. ඒ තාදරේ ඇත්ත. දේ දුන්න හැදුනා කියන්නේ වහින්න ළඟයි. වැස්සොත් අපි තෙමෙනවා. දේ දුන්න නැති වුණු ගමම් අර සතුටු වුණු පොඩි ළමයින්ට දුක හිතේවි. හේතු 3 හරි. මෙන්න ඉතුරු කතාව. අයියෝ බිසෝ, ඔයාට මේ මොහොත එන්ජොයි කරන්න බැරිද? ගුණේට ඉබේම ඇහුණා. මේ සැරේ චානකට සයුමි දිහා බැලුණා. දෙන්නටම hina ගියා. ඔන්න තව දවසක ගුණේත් බිසෝ දෙන්න ලයිබ්‍රරි එකට යනවා ගිනි යවුවේ. මට කතාවේ තව ටිකක් කියන්න දෙන්න පුළුවන්. බිසෝට හිනාවක් ආවා. කතාවේ තියෙනවා love is like the sun. It shines and it's warm. ඇත්තටම ඉර ආදරේ වගේ. ආදරේ උණුසුම්. ඒ වගේම ජීවිතේට එළිය දෙනවා. ඒක ඇහුණාම බිසෝ ඇස් කරකැව්වා. "ඇයි? ඔයා එකඟ නැද්ද බිසෝ?" "නෑ, ටිකක්." බිසෝ උත්තර දෙන්න පටන් ගත්තා. ඇටි අන්තම්. බිසෝ ටිකක් හරි එකඟ වෙලා. හරි. දැන් සර්ට නෑ කියන්න හේතුනේ ඕන. මෙන්න පළවෙනි එක. දරුණු පෑවුම්ෙවිත් ගොවිතැන් විනාශ වෙන්න පුරුවන්. සුදු අයගේ හැම අවුවට පිච්චිලා ස්කින් කැන්සර් හැදෙන්න පුරුවන්. රස්නේ දවසට මිනිස්සුන්ට දාඩිය දාලා ගඳ ගහනවා. ඊයා හරි අප්පිරියයි. ඒක නම් අත්දැකීමක් වගේ. අපි මලිතට කියන්නම්කෝ වැඩියෙන් ටිකක් ඩියෝඩරන්ට් ගාගෙන එන්න කියලා. හැමෝම hina වුණා. හරි, මෙන්න කතාවේ ඉතුරු ටික. තවත් දවසක බිසෝ ගුණෙක්ක ලස්සන තැනක තියෙන කොෆි ෂොප් එකක කෝපි බිබී ඉන්නකොට වහින්න ගත්තා. ගස්වලට වැස්ස වැටෙනකොට, කුල වලින් වතුර වීසි වෙනකොට, වහලෙන් වතුර වැටෙනකොට හරි ලස්සනයි. මට මගේ කතාවේ අන්තිම කොටස කියන්න පුළුවන් බිසෝ. අම්මෝ ඇති අන්තම්. බිසෝ කීවි සතුටෙන්. කතාවේ තියෙනවා love is like rain. It's calm and refreshing. ඇත්තටම වැස්ස ආදරය වගේ. ආදරය හිත නිවනවා, ඒ වගේම ප්‍රබෝධමත් කරනවා. ඒක ඇහුණාම බිසෝ ඇස් කරකවුවා. "ඇයි? ඔයා ඒකටත් එකඟ නැද්ද බිසෝ?" "නෑ, ටිකක්." බිසෝ උත්තර දෙන්න පටන් ගත්තා. මේ කෙල්ලායි ටිකක් හරි එකඟ වෙලා හුරේ මිලා නැද්දක ඉස්සුවා. නෑ කියපු එකට හේතු කියන මමම පටන් ගන්නම්. වැස්සම ගම් වතුර එනවා, කුඹුරු යට වෙනවා, ගෙවල් යට වෙනවා. වැස්සම වතුර වලවල් හැදෙනවා. ඒවායේ මදුරුව බෝ වෙන නිසා ලෙඩ රෝග වැඩි වෙනවා. වැස්ස නිසා නාය ගිහින් ගෙවල්, පාරවල් ඩැමේජ් වෙනවා. ජීවිත නැති වෙනවා. හරි. ඒක තමයි අන්තිම ලව් අයිඩියා එක. ඒත් කතාව තාම ඉවර නෑ. දැන් ගුණේට අප්සෙට්. ඒත් ඔහු බිසෝගෙන් නැගුවා. "ඔයා මට ඉඩ දෙනවද ඒ ආදරේ පෙන්නන්න බිසෝ?" බිසෝලු හොලවල hina වුණා බෑ කියලා. අපි කතාවේ අන්තිම කොටසට යමු. ඉතින් ගුණේ හරි දුකින් බලාගෙන හිටියා. එතකොට එයාට ඇහුණා බිසෝගේ වචන. "මට ඕන ඔයාගේ ආදරේ ගුණේ." ඔයාගේ ආදරේ කියන එකකින් බිසෝ මොකද අදහස් කරන්නේ? කාටද කියන්න පුරුවන්? මෙච්චර වෙලා ගුණේ කිව්වේ ආදරේ මූද වගේ, ආදරේ දේ දුන්න වගේ, ආදරේ ඉර වගේ, ආදරේ වැස්ස වගේ. ගුණේ දුන්නේ උදාහරණ විතරයි. සයොමි හරි ගුණේගේ ආදරේ කොයි වගේද කියලා ගුණේ පෙන්නුවේ නෑනේ. ගුණේට ඕන නම් පුළුවන් අර ඉස්සර වගේ බිසෝව කැලේට ගෙනිහින් ආදරේ පෙන්වන්න. මටත් ඕන ගෑනු ළමෙක්ගෙන් ඒ වගේ ආරාධනාවක්. මෙතන කවුරු හරි ඉන්නවද මට ඒ වගේ ආරාධනාවක් කරන්න? නෑ. ඔක්කොම ගෑනු ළමයි hina වෙවි කිව්වා. ලසිත්ගේ යෝජනාවට ගෑනු ළමයි නෑ කිව්වේ ඇයි කියලා හේතු 3ක් මම අහන්න යන්නේ. සර් කිව්වේ hina වෙවි. අහන්න සර්, අපි 3ට 10ක් කියන්නම්. ඔයාලා මෙච්චර වෙලා ඉදිරිපත් කරේ බිසෝ බෑ කියන්න හේතුනේ. දැන් ඔයාලා හිතන්න බිසෝ ගුණේගේ කතාවට එකඟ වුණා කියලා. එහෙමනම් ඒ එකඟ වෙන්න හේතු මොනවද කියලා ලියන එක තමයි ඔයාලගේ අසයින්මන්ට් එක. පැහැදිලි ඉංග්‍රීසියෙන් හේතු 3ක් ගානේ විස්තර කරන්න. මම මේ උත්තර මාක් කරනවා. අපිට ගුණේ බිසෝට ආදරේ පෙන්නපු හැටි ලියන්න දුන්න නම් හරිනේ සර්. ඒ රංග කියනකොට සර් hina වෙවි ක්ලාස් එක ඉවර කරා. ඔයාට අර කතාව ගැන මොනවද කියන්න තියෙන්නේ චානක?
සයුමි චානකගේ අතේ ඇඟිලි පටලවල අල්ලගත්තා. මුකුත් නැහැ. චානකගේ උත්තරේ කෙටි. ඒක බිසෝගේ උත්තරේ වගේනේ. සයුමි hina වුණා. හැමදාම වගේ සයුමි වටපිටාම බලබලා පුංචි දෙයටත් සතුටු වුණා. චානක ඒව දිහා බැලුවත් නැටත් හැමදාම වගේ ඒ දේවල් චානකටත් පෙන්නුවා. චානක කතාව ගැන කල්පනා කරන්න පටන් ගත්තා. බිසෝ කිසිම දෙයක හොඳ පැත්ත, ලස්සන පැත්ත දැක්කේ නෑ. මමත් හරියට බිසෝ වගේද? බිසෝට වඩා සයුමි කොච්චර වෙනස්ද? සයුමි මට ලස්සන දේවල් එන පෙන්නන තරමට මට වදයක් සමහර වෙලාවට. මට ඒ සයුමි දකින ලස්සන දේවල් පේන්නේ නෑනි. මම බලන්නේ නැතුවද? චානක තවත් හිතන්න පටන් ගත්තා. සිතුවිලි ඉක්මනට ඇවිත් ඉක්මනට ගියා. ඇත්තටම ඇයි බිසෝට බැරි වුණේ දේ දුන්නේ ලස්සන පාටවල් බලන්න, පොඩි ළමයින්ගේ මූණවල හිනාවල් බලන්න, මූදේ ගැඹුර ගැන නොහිතා පෙරලි එන රැළවල සුදු පෙන අවුවේ දිලිසෙන දිහා බලන්න. එතකොට වැස්ස. මම කොච්චර සතුටු වුණාද පුංචි කාලේ වහිනකොට. වතුර වලවල් වල උඩ පැන්නා, බෝට්ටු පා කරා. චාමරගේ මූණ හිනාවක් ඇඳෙනවා සයුමි දැක්කා. මොනාද ඔයා හිතුවේ චාමර? ගුණේ බිසෝව කැලේට ගිනිහින් ඊට පස්සේ සයුමි hina වුණා. ඔයාට පිස්සුද? චාමරත් hina වුණා. කොහේද සයුමි අර ඔයා මට පෙන්නපු කුරුල්ලෝ දෙන්නා? ඔහු වැහුවා. අපි උන්ව පහු කරලා ටිකක් දුර ආවනේ චාමර. අපි ආපහු යමු උන්ව බලන්න. මා උන්ව හරියට දැක්කේ නැහැ. සයුමිට චාමර ගැන පුදුමත් හිතුණා. අර ඉන්නේ. එයාලා පිහාටු පීරලා ඉවර වෙලා දැන් තුරුල් වෙලා. ඒක හරි ලස්සනයි. එයාලට හිතෙනව ඇති ඔයයි මමයිනොත් ඒ වගේ ආදරෙන් ඉන්නව කියලා. නේද? මම බිසෝ වගේ ඇස් කරකවන්නද? සයුමි hina වුණා. එපා සයුමි. එහෙනම් බිසෝ වගේ නෑ කියන්නද? ඔයා කවදාවත් බිසෝ වගේ වෙන්න එපා සයුමි. චාමර හරිම ආදරෙන් සයුමිව ළඟට ගත්තා. ඔන්න චාමර. දැන් අර දෙන්න කියනවා ඇති අපි යාළුව කොපි කරා කියලා.